ඒ වගේම අද CID එකට පුතා නාමල් රාජපක්ෂ අපරාධ විමර්ශන කොට්ටාශයට ගිහින් තිබ්බා. අපි දැක්ක අර තෙරපි ගියා නේ. 50ක් විතර වට කරගෙන ඉතාලම අමාරුවේ තෙරපි හති දාගෙන දාඩිය දාගෙන ගියා. මොකටද ගියේ? දැන් මේක දේශපාලන පරිගැනීමක් කියනවනේ. දැන් මේ කතා හරියට නිරවුල් කරගන්න ඕන. මුරස්වරණ මන්ත්‍රීතුමනි ගියේ චෝදනාව මොකද්ද? චෝදනාව ඉදිරිපත් කළ තිබුණේ චෝදනාව නෙමෙයි හේතුව. මොනවාරි කරුණු විසන්න ගියේනේ හේතුව ඉදිරිපත් කළ තිබුණේ පසුගිය දවසක අත්අඩංගුවට ගනිපු ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙක් වෙච්ච කෙහෙල් බද්දර පද්මේ කියන පුද්ගලයාගේ ඒ පුද්ගලයාගේ ජංගම දුරකථන තොරතුරු විමර්ශනය කරාට පස්සේ දේශපාලඥයන් 6 දෙනෙක්ගෙන් කරුණු විමසනවා කියලා ඉදිරිපත් කළ තිබුණා. ඊයේ දවසේ අපි දැක්ක ඊහරි පෙරේදරි ප්‍රසන්න රත්තුංග මහත්තයා ගිහින් තිබුණා. ගිහින් කියලා තුනේ මොකද තාත්තන යාළුවා පුතත් එක්ක එච්චර යාළුකමක් නැහැ වගේ එකක්. ඉතින් අද නාමල් රාජපක්ෂ ගිහින් තියෙනවා. දැන් මේ දේශපාලන පරිගණනය මොකද අපිට විරුද්ධව දේශපාලනය කරා කියලාද කියලා තියෙන්නේ. ඒවා යම් දෙයක් වෙලා තියෙනවද? මොන ආකාර ගනුදෙනුවද තියෙනව නම් තිබිලා තියෙන්නේ. ඒවා එහෙම තිබිලා නැද්ද? ඒ වෙලේ දරව් වෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිකන් මේවා මේ කවුද කෙහෙල්බද්දර පද්ම කියන්නේ? මේ මිනිමැරුම් වලට බරපතල මද්ද්‍රව්‍ය වෙළඳාමට බරපතල අපරාධ වලට චෝදනා අරගෙන අන්තර්ජාතිකව ගිහිල්ලා අරගෙන ආපු සැකකරුවේ. එතකොට ඒ චෝදනා ගත්තට පස්සේ මේ දේශපාලන පරිගණනීම් වගේ දේවල් කියන්න යන්න හොඳ නැහැ. ඒ කියන්නේ සහ අපි හිතනවා අර කලින් අර කිව්වාගේම මේ ෂෝටක් ඇඳගෙන ගිහිල්ලා මේ අර උදේට ජොගින් යනවා වගේ ගියපු අය අද දාඩිය දාගෙන තෙරපි මූණ රතු කරගෙන යන එක මං හිතනවා ඒක මේ රටේ ජනතාවගේ ජයග්‍රහණයක් කියලා. එහෙම පාලනය තමයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. තරාතිරම නොබලා පසුබිම නොබලා දඬුවම් දෙන පරීක්ෂණ කරන. සාධාරණ පරීක්ෂණ කරන පසුබිමක්. ඉතින් ඒක අපි සිද්ධ කරමින් තියෙනවා. ඒක